ඔන්න අපිට ආපු ලස්සන කමෙන්ට් ටික. මේ ඉඩම මේ පස හැමදේම මගේ. හැබැයි අනේ මන්ද තාම මදි වගේ දැනෙනවා. මේ ටික මට මදි වෙයි. මට තව ඕනේ. ගොඩාක් ඕනේ. මොකද සුනිය? තනියම කතා කරනවද ඔය? මම හිතුවේ යාළුවා මේ පාරත් අස්සන්න හොඳයි තමා. හැබැයි තව ටිකක් වැඩි වුණා නම් කොහොමද? මොනවද මේ කියන්නේ? මේ පාර ලැබුණු අස්සන්න වෙනදට වඩා ගොඩක් වැඩි. ඒත් ඔයා තව ඕනේ කියනවනේ. අනේ නිකන් ඉඳපන් බං. මේ ටිකෙන් වැඩක් තියනවද? පොඩ්ඩක් හිතපන්. මේ ලැබිලා තියෙන දේ වගේ තව දෙගුණයක් වුණොත් ෂා මරුනේ. ඔව් ඔව්. ඔයා දවල් හීන දැක දැක ඉන්න. මම ගියා. ලබන පාර මීටත් වඩා අස්වැන්නක් ගන්න ඕනේ. එතකොට මම මේ ගමේ ඉන්න හැමෝටම වඩා පොහොසත් ගොවියෙක් වෙනවා. දන්නවද නෝනේ? මේ පාර අපේ කුඹුරින් ලැබුණු අස්වැන්නෙන් අපිට ලොකු ලාභයක් ලැබෙයි. ෂා ඒකනම් හරිම හොඳ ආරංචියක්. හොඳ ආරංචියක්? ඔව්. නැත්තම් ඉතින් මොකද්ද? වෙනදට වඩා මේ පාර අස්සන්න ගොඩක් හොඳයි. ඒකයි මම හොඳයි කිව්වේ. අපොයි කොහෙද හොඳ උනේ? ඔයත් මේ සිරිල් වගේමයි කතා කරන්නේ. මේ ඩිංගිත්තක් විකුණලා කීයක් කියලා හොයන්නද? මම මේ හිතන්නේ ලබන පාර තවත් වැඩියෙන් විවගා කරන්නයි. ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න. මම ඉතින් ඔය ගොවිතැන් වැඩ ගැන වැඩිය දන්නේ නැහැනේ. අනේ නෝනේ මාත් හරියට ඕවා ගැන දන්නේ නැහැ. තාත්තා ජීවතුන් අතර ඉන්නකම් එයාමයි ඔක්කොම කළේ. ඔයා එකපාරක්වත් කුඹරට පය තිබ්බේ නැහැ. මම එතකොට කොච්චර කිව්වද තාත්තා ඉන්න කාලේ කුඹුර වැඩ ටිකක් ඉගෙන ගන්න කියලා. ඒකෙන් ඔයාටමයි වාසි වෙන්නේ. හැබැයි එතකොට කවුද මගේ බණ ඇහුවේ? දැන් ඉතින් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න වෙලා තියෙනවා. අනේ ඔය පරණ කතා අමතක කරන්නකෝ. දැන් කියන්න බලන්න මොකද කරන්න කියලා. නෝනේ මම මේ හිතන්නේ ලබන පාර තවත් වැඩියෙන් වී බීජ වපුරන්නයි. එතකොට තවත් අස්වැන්නක් ලැබෙයි. අස්වැන්න වැඩි වෙන තරමට සල්ලිත් වැඩි වෙයි. ඔව් ඒක ඇත්ත. ඒ කතාව නරකම නෑ. හැබැයි ඔයා තව එක දෙයක් කරන්න. මේක ගොවිතැන් කටයුත්තක්නේ. ඒ නිසා ඔයා පොඩ්ඩක් සුමනේ මාමගෙන් අහලා දැනගන්න මොකද කරන්න ඕනේ කියලා. ඔව් ඔයාගේ කතාව හරි. මම හෙට උදෙන්ම මාම හම්බ වෙන්න යන්නම්. ගිහින් අහලා එතනින් කෙලින්ම කුඹුරට යන්නම්. හෙට ගොයම් කපන්නත් තියෙනවනේ. හරි. දැන් කන්න මොනවා හරි දෙනවද? බඩගිනිත් වෙලා තියෙන්නේ. ඔව් ඔව් එන්න මම දෙන්නම්. මාමේ ගෙදර ඉන්නවද? ඔව් සුනිල් කියපන්. මාමේ මම මේ දෙයක් අහන්න ආවේ. මොකද්ද කියපන්. මම අහන්නේ කුඹුරෙන් තවත් වැඩි අස්වැන්නක් ගන්න මොකද කරන්න ඕන? ඇයි මේ පාර කරපු හැමදේම ලබන පාරත් කරපම්. අනික මේ පාර මුළු ගමෙන්ම හොඳම අස්වැන්න ලැබුණේ උඹටනේ. මුළු කුඹුරම රනින් බැබලෙනවා වගේ තියෙන්නේ. අනේ මාමේ මම කියන්නේ මීටත් වඩා අස්වැන්නක් ගන්න මොකද්ද කරන්න ඕනි කියලා. මීටත් වඩා? ඔව් මාමේ මම වැඩිපුර බීජ වැපුරුවොත් අනිවාර්යයෙන්ම වැඩි අස්වැන්නක් ලැබෙයි නේද? බලපන් සුනිල් පුතා පසට නීතියක් තියෙනවා. බීජ ගොඩක් වැපුරුවොත් පැල එකිනෙකාගේ කෑම උදුර ගන්නවා. ඒකෙන් හොඳ අස්වැන්නක් ලැබෙන එක අඩු වෙනවා. අනේ මාමේ කෑම උදුරගන්නේ ඇයි? මම වැඩිපුර බීජ වපුරලා වැඩිපුර කෑම පෝර දුන්නාම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. බලපන් සුනිල් පුතා ඕනාවට වැඩිය ලෝභ වෙන්න එපා. පස්සේ Tamanටමයි පාඩු වෙන්නේ. මිනිස්සෙක්ට ලැබෙන ප්‍රමාණයට එයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. සතුට තියෙන්නේ එතන. අනේ මාමේ ඔයා මොනවද දන්නවද? සතුට එන්නේ සල්ලි වලින්. වැඩිපුර වී කියන්නේ වැඩිපුර සල්ලි. හැබැයි පුතා ලෝභකම මිනිස්සයව අන්ධ කරනවා. අනේ නැහැ මාමේ මම එච්චර ලේසියෙන් අන්ධ වෙන්නේ නැහැ. හරි මාමේ මම දැන් යන්නම්. කුඹුර පැත්තට පොඩ්ඩක් යන්න ඕනේ. අද ගොයම් කපනවානේ.
හරි. ඔයාට හොඳයි කියලා හිතන දෙයක් කරපන්. මම කියන්න ඕන දේ කිව්වා. සුනිල්, ඔයාගේ කුඹුරේ තියෙන රත්තරන් වීනේ. මේ වගේ අස්වැන්නක් අපේ කාටවත් ලැබිලා නැහැ. ඔව්, රත්තරන් තමයි. හැබැයි මට තවත් රත්තරන් ඕනේ. මොකද නිශ්ශබ්ද වෙලා ඉන්නේ? පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මම මෙහෙම හිතනවද? ලබන පාර එතකොට ඔයාලගේ ඇස් උඩ ඉඳී. ඔයා ඉතින් ගොයම් කපාගත්තනේ. බලමු. මමත් අද හෙටම කපනවා. එහෙමද? ඒක නෙවෙයි. ඔයා අස්වැන්නට මොනවද දැම්මේ? ඔයාට මෙච්චර හොඳ අස්වැන්නක් ලැබුණේ. හරි හරි සහෝදරයා, අපි පස්සේ කතා කරමු. මට දැන් පොඩි වැඩ ටිකක් තියෙනවා. හරි එහෙනම් ඔයා වැඩ කරගන්න. මම අස්වැන්නට මොනවද දාන්නේ කියලා එයාට කියයිද බලන්න. මට තවත් රත්තරන් වී ඕනේ. තව ඕනේ. ඒවා විකුණලා මම ලොකු පෝසතෙක් වෙනවා. අනිත් අය සෑහීමකටපත් වෙද්දි සුනිල්ගේ හිතේ ඇති උනේ ලෝභකමක්. එයා කොහොමද තවත් වැඩිපුර අස්වැන්නක් නිපදවන්නේ? කොහොමද තවත් පොහොසත් වෙන්නේ කියන ලෝභකමට එයා අන්ධ වුණා. එයාගේ කටින් පිට උනේ එකම එක කතාවයි. එයාට තවත් අස්වැන්න ඕනේ කියලා. නෝනේ, ආයෙත් වීවකා කරන කාලේ ළඟයි නේද? ඔව්. ඉතින් මේ පාර මොකද කරන්න කියලා හිතුවද? පහුගිය වතාවේ සෑහෙන්න හොඳ අස්වැන්නක් ලැබුණානේ. ඒ වගේම සල්ලිත්. ඔව්, හිතුවා. දන්නවද නෝනේ? මේ පාර මම තවත් වැඩියෙන් වගා කරනවා. වැඩියෙන් බීජ වපුරනවා. එතකොට කලින් පාරට වඩා මේ පාර ගොඩාක් ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි. සල්ලිත් ගොඩක් ලැබෙයි. එහෙනම් ඉතින් රන් පිටරන් කිව්වලු නේද? ඔව් ඇත්තෙන්ම. මම එහෙනම් මේ පාර රත්තරන් මාලයක් හදාගන්නවා. මම ඔන්න කලින්ම කිව්වා. හරි මම හදලා දෙන්නම්. මතක තියාගන්න ඕනේ. මතක තියෙයි. හරි, මම දැන් කුඹුර පැත්තට යනවා. අද බීජ වපුරන්න යන්නේ. හරි. අයියේ, මෙච්චර බීජ වැපුරුවාම පැලවලට ඉඩක් තියෙයිද? අනේ ඔව් තියෙයි. මගේ කුඹුර පොඩි එකක්ද ඉතින්? ඔව්, ඒකත් ඇත්ත තමයි. ඒ වුණාට මොකද එකපාරට මෙච්චර බීජ වපුරන්න හිතුවේ? බීජ වැඩි වෙන තරමට ආස්වැන්න වැඩි, වීත් වැඩි. ඒක තමයි නීතිය. හැබැයි කුඹුරේ ඕනාට වඩා බීජ දැම්මොත් ආස්වැන්න හරියට ලැබෙන්නේ නැහැ. අපොයි ඕවා පරණ කතා. දැන් තියෙන්නේ ඔක්කොම නවීන ක්‍රම. තේරුණාද? දැන් අස්වැන්න වැඩි කරන්න කොච්චර ಜಾති බෙහෙත් තියෙනවද? ඒවා දැම්මම අස්වැන්න පිරීලා යනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ කුඹුරට දාන්න ඒවා. නැහැ අයියේ, මට එපා. මම දාන ස්වාභාවික පෝර ටික මට හොඳටම ඇති. මට ඔය වගේ ලොකු ඒවා ඕනේ නෑනේ. මම ඉතින් ඔයාගේ හොඳටයි කිව්වේ. අස්වැන්න වැඩි වෙන තරමට සල්ලි. දැන් ඔයා කැමති දෙයක් ඔයා කරගන්න. මම නම් දානවා. බලන්න අයියේ, වැරදියට හිතන්න එපා. හැබැයි මගේ අදහස නම් ඔයත් ඔය රසායනික පොහොර අස්වැන්නට දාන්න එපා. පොඩ්ඩක් හිතලා බලන්න. වැඩි ලාභයක් ගන්න ගිහින් පස්සේ වැඩේ වැරදුනොත් මොකද කරන්නේ? අනේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයා බලාගෙන ඉන්නකෝ. මගේ අස්වැන්න දිහා බලලා පස්සේ ඔයත් ඔය පොහොරම පාවිච්චි කරයි. ඒක නම් ඕන වෙන එකක් නැහැ. හරි, ඔයා වැඩ කරන්න. මම යනවා ගෙදර පැත්තට. වැඩි සල්ලි ලාභයක් සෙවීමේ ලෝභකම නිසා සුනිල්ට කාගේවත් කතාවක් ඇහුනේ නැහැ. දන්නවද නෝනේ? අද සෑහෙන්න සල්ලි වියදම් වුණා. ඇයි? ආයෙත් මොනවටද සල්ලි වියදම් උනේ? අර අස්වැන්නට බෙහෙත් දාන්න කියලා කඩෙන් බෙහෙත් වගේක් අරන් ආවා. ඕකට මොකද ඉතින්? කොහොමත් හොඳකටනේ ගෙනාවේ. ඔය වියදම් වුණු සල්ලි ටික තව දවස් කිහිපයකින් වී අස්වැන්න නෙළුවහම 3 ගුණයකින් ආපහු හම්බ වෙයි. ඔව්, ඔයා කියපු කතාවත් හරි. දැක්කද මගේ මොලේ? මම කිව්වා නේද මගේ කුඹුර හැමෝගෙම ඒවට වඩා හොඳයි කියලා.
මේ පාර අස්වැන්නත් හැමෝගෙම මේවට වඩා හොඳ වෙයි. බලන්න දැන් මම කොළ පාටින් පිදිලා. කොළ පාට හැම වෙලාවෙම සතුටේ ලක්ෂණයක් නෙමෙයි පුතා. අනේ මාමේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයත් නිකම් බය වෙනවා. හැබැයි ඒ සතුට වැඩි දවසක් තිබුණේ නෑ. දවස් කිහිපයකට පස්සේ බැලුවාම වීගස්වල කොළ කහ පාට වේගෙන ආවා. කුඹුරේ හැම වෙලේම වතුර පිරලා තිබුණු නිසා සහ ඕනෑවට වඩා පොහොර දැම්ම නිසා ගස්වල මුල් මෙලෙක් වෙලා කුණු වෙලා ගියා. මගේ අස්වැන්නේ කොළ පාට කහ පාට උනේ ඇයි? ගස් බිමට ඇදගෙන වැටිලා තියෙන්නේ ඇයි? දෙයියනේ මේ මොකද්ද උනේ? මෙහෙම වෙන්න විදිහක් තිබුණේ නැහැනේ. වැඩි වතුර, වැඩි පොහොර මේ හැමදේම එකතු වෙලා විනාශයක්මයි උනේ. නැහැ, මම තවත් බෙහෙත් දානවා. මගේ අස්වැන්න අනිවාර්යයෙන්ම සනීප වෙනවා. පොයි අපිට මේ මොන වගේ විනාශයක්ද උනේ? අනේ නෝනේ අපිට මේ මොන විනාශයක්ද උනේ? පුතා, ලෝභකම නිසා මිනිස්සයා අන්ධ වෙනවා. මම ඔයාට නැවත නැවතත් කිව්වා කුඹුරට අවශ්‍ය ප්‍රමාණයට විතරක් දුන්නොත් තමයි අපව බේරගන්නේ කියලා. මාමේ මට වැරදුනා. මම වැඩිපුර ලබා ගන්න විතරයි හිතුවේ. මේ කුඹුර ගැන හිතුවේ නැහැ. මම ඔයාට එපා කිව්වා. හැබැයි ඔයා ඇහුවේ නැහැ. සේරම ඉවරයි. මගේ ලෝභකම මාවම විනාශ කළා. කමක් නැහැ. තමන්ගේ වැරද්ද තේරුම් ගත්ත එකම ලොකු දෙයක්. ඔව් මාමේ. දැන් මම ඉගෙන ගත්තා භූමියට ආදරය කළොත් විතරයි භූමියත් අපිට ආදරය පෙරලා ලබා දෙන්නේ කියලා. සුනිල් එදා එයාගේ වැරද්ද තේරුම් ගත්තා. ඒ නිසයි හැමෝම කියන්නේ අධික ලෝභකම විනාශයට මුල කියලා.